සාමාන්‍යයෙන් ලෝකයේ බලවත් රටවල් අතර යම් යම් උණුසුම් තත්වයන් නැති වෙන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. හැබැයි අද අපි මේ බලන්න යන මූලාශ්‍රයේ තියෙන්නේ ඊට වඩා ගොඩක් බරපතල හිත කම්පා කරන විදිහේ ප්‍රවෘත්තියක්. අපි මේකේ තියෙන පුපුරන සුළුම කාරණෙන් පටන් ගමු. ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරනවලු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුවෙලාවට හමුදා ප්‍රහාරයක් එල්ල කරන නියෝගයක් දීලා කියලා. ඔව්. ඒක ඇහුණ ගමන් හිතන්නේ කතාව ඉවරයි හැමදේම පැහැදිලි කියලා. හරියටම. ඊත් කතාව වැටෙන පටන් ගන්න එතනින්. මොකද ඒ කාරණේ පැත්තකින් තියලා අපි මේ මූලාශ්‍රමයේ තියෙන වෙනිසුවෙලාවේ වෙන වාර්තා දිහා බැලුවම අපිට පේන්නේ සම්පූර්ණ වෙනස් චිත්‍රයක්. වෙනස් චිත්‍රයක් කිව්වේ? උන් කියන්නේ ප්‍රහාරයක් එල්ල වෙන්න යනවා නෙවෙයි දැනටමත් ප්‍රහාරයක් එල්ල වෙලා ඉවරයි කියලා. අගනුවරට බොම්බ වටිලා රටේ හදිසි නීතිය දාලා ඒ කියන්නේ සම්පූර්ණ අවුලක්. ඒක මෙතන තියෙන්නේ එකිනෙකට පරස්පර කතා දෙකක්. එක පැත්තකින් ප්‍රහාරයකට නියෝගයක් ගැන නිල නොවන වාර්තාවක්. අනෙක් පැත්තෙන් දැනටමත් සිදුවෙමින් තියෙන ආක්‍රමණයක් ගැන සෘජු චෝදනාවක්. අපි අද මෙහෙම තමයි මේ එකම මූලාශ්‍රය ඇතුලේ තියෙන මේ පටලැවිල්ල ලිහලා ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක. අපි මේකේ ගැඹුරටම ගිහින් බලමු. හරි. එහෙනම් අපි මුලින්ම යමු වෙනිසුවෙලාවේ කතාවට. ඔවුන්ගේ විදේශ අමාත්‍ය අයිවන් ගිල් තමයි මේ චෝදනාව කරන්නේ. මේ මූලාශ්‍රයට අනුව මේ ප්‍රහාරය කොයි වගේද? කොහෙටද එල්ල වෙලා තියෙන්නේ? හරි. ඒත් එක්කම මිරැන්ඩා, ඇරගෝවා සහ ලා ගුවයිරා කියන ප්‍රාන්තවලටත් පහර දීලා තියෙනවා. හැබැයි මෙතන තියෙන භයානකම කාරණය තමයි මේක හමුදා ඉලක්කවලට විතරක් සීමා වෙලා නැහැ. එතකොට මූලාශ්‍රය පැහැදිලිවම කියනවා යුද්ධමය සහ සිවිල් ඉලක්ක දෙකටම ප්‍රහාර එල්ල වෙලා කියලා. සිවිල් ඉලක්ක? ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන වැඩ කරන තැන්? ඔව් හරියටම. මේකේ බලපෑම ගැන මොනවා හරි සඳහන් වෙනවද? නිකම්ම බෝම්බයක් වැටුණා කියනවද? නැත්නම් ඒකින් වෙච්ච හානිය ගැනත් විස්තර තියෙනවද? ඔව් ඒ ගැනත් කියවෙනවා. අගනුවර ප්‍රදේශ කිහිපයක ප්‍රබල පිපිරීම් ගැන වාර්තා වෙලා තියෙනවා. ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදියට නගරයේ සමහර තැන්වල විදුලිය පවා විසන්දි වෙලා. විදුලිය විසන්දි වෙලා. ඔව් නගරයක විදුලිය නැති වෙනවා කියන්නේ රෝහල් වල ඉඳන් සාමාන්‍ය ගෙදරක් දක්වා හැමදේම අඩපණ වෙනවා කියන එක. ඒ කියන්නේ යටිතල පාසුකම් ඉලක්ක කරලා තියෙනවා. හරි. චෝදනාව ගොඩක් බරපතලයි. ඒත් මේ වගේ වෙලාවක ඕනම කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මොනවද සාක්ෂි කියන එක. නිකම්ම කිව්වට බෑනේ. මේ මූලාශ්‍රයේ සඳහන් වෙනවද ඔවුන් මොනවාරි සාක්ෂි ඉදිරිපත් කරනවා කියලා? මෙන්න මේකයි වැදගත්. ඔවුන් ඉදිරිපත් කරනවා කියන සාක්ෂියත් නූතන ලෝකයේ ස්වභාවය පෙන්වන දෙයක්. මූලාශ්‍රයේ කියවෙන විදිහට කරකස් නගරයට ඉහළ අහසේ ඇමරිකානු චිනුක් වර්ගයේ හමුදා හෙලිකොප්ටර් යාන පියාසර කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල සංසරණ වෙනවලු. ඔක්ක නිමිෂෙන්න. චිනුක් හෙලිකොප්ටර්? ඕ. චිනුක්. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන. මූලාශ්‍රය කියන්නේ මේ වීඩියෝ සංසරණය වෙනවා කියලා විතරයි නේද? ඔව් ඒක ඇත්ත. මේවා සත්‍ය වීඩියෝද මේවා තහවුරු කරලාද කියලා මුකුත් කියනවද? මොකද මේ වගේ අර්බුදයකදී බොරු ප්‍රචාර ගිනි වගේ පැතිරෙන්න පුළුවන්. මේවා පරණ වීඩියෝ වෙන්න බැරිද? නැත්නම් සම්පූර්ණයෙන්ම හදපු ඒවා වෙන්න බැරිද? ඒක ඊටාමත්ම වළංගු ප්‍රශ්නයක්. මූලාශ්‍රයේ මේ වීඩියෝ වල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරන්නේ නැහැ. ඒක නිරීක්ෂණයක් විදියට විතර ඉදිරිපත් කරන්නේ. හැබැයි අපි මොහොතකට හිතමු ඒක ඇත්ත කියලා. හරි. චිනුක් කියන වචනය මෙතන හරිම වැදගත්. චිනුක් කියන්නේ ඇපාචි වගේ ප්‍රහාරක හෙලිකොප්ටරයක් නෙවෙයි. එහෙමද? ඔව්. ඒක විශාල බර උස්සන ප්‍රවාහන හෙලිකොප්ටරයක්. සාමාන්‍යයෙන් මේවා පාවිච්චි කරන්නේ විශේෂ බලකා සෙබළුන්ව යම් තැනකට රහසින් ඇතුළු කරන්න හරි එතනින් ඉවත් කරගන්න හරි. ඒ කියන්නේ මේක ඇත්තනම් මේ සිද්ධ වෙන්නේ ගුවන් බෝම්බ ප්‍රහාර ව්‍යාපාරයකට වඩා බොහොම නිශ්චිත විශේෂ මෙහෙයුමක් වෙන්න පුළුවන්. මේ පොඩි විස්තරෙන් මුළු කතාවෙම ස්වභාවය වෙනස් වෙනවා. ඒක ඇත්තටම වැදගත් කරුණක්. ඉතින් ඒ ප්‍රහාරයේ ස්වභාවය දැන් අපි කතා කරමු චේතනාව ගැන. වෙනිසුලාව කියන විදිහට ඇයි ඇමරිකාව මේ වගේ දෙයක් කරන්නේ? මේක පිටිපස්සේ තියෙන ලොකුම හේතුව විදිහට ඕන් දකින්නේ මොකද්ද? වෙනිසුවෙලානු විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව මේක දේශපාලන මතවාදයක්වත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක්වත් නෙවෙයි. ඔහු කෙලින්ම කියනවා මේකේ එකම අරමුණ වෙනිසුවෙලාවේ උපාය මාර්ගික සම්පත් කොළ කෑම කියලා. සම්පත් කොළ කෑම. ඔව්. ඔහු විශේෂයෙන්ම අවධාරණය කරනවා රටේ තියෙන තෙල් සහ ඛනිජ සම්පත් ගැන. අපි දන්නවා වෙනිසුවෙලාව කියන්නේ ලෝකේ තහවුරු කළ විශාලතම තෙල් නිදි තියෙන රට. ඉතින් ඔවුන්ගේ තර්කය තමයි මේ සම්පත් ටික අත්පත් කර ගැනීම තමයි මේ ආක්‍රමණයේ සැබෑ නිර්වත අරමුණ කියන එක. ඒ කියන්නේ ඕන් මේක හඳුල්වන්නේ සම්පත් වෙනුවෙන් කරන යුද්ධයක් රිසෝස් වෝ එකක් විදියට.
හරියටම මේක ජාත්‍යන්තර වේදිකාවේදී කොහොමද ඕන් ස්ථානගත කරන්නේ? නිකම්බ රටවල් දෙකක් අතර ප්‍රශ්නයක් කියලාද නැත්නම් ඊට වඩා පුළුල් දෙයක් කියලාද? ඔවුන් මේක දකින්නේ ඊට වඩා ගොඩක් ලොකුවට ඔවුන් කියනවා මේ ක්‍රියාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලිකම හරය උල්ලංඝනය කිරීමක් කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර නීතිය සම්පූර්ණම කඩ කිරීමක්. හරි. ඒ වගේම මිලියන ගාණකගේ ජීවිත අනතුරේ දාලා සමස්ත ලැතින් ඇමරිකානු කලාපයේම ස්ථාවරත්වයට මේකෙන් තර්ජනයක් එල්ල වෙනවා කියලා තෝන් චෝදනා කරනවා. ඒ කියන්නේ මේක අපේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මේක මුළු කලාපයටම එල්ල වූ ප්‍රහාරයක් කියන පණිවිඩය තමයි උන් ලෝකෙට දෙන්න හදන්නේ. මේ වගේ බරපතල තත්ත්වයක් මැද්දේ වෙනිසුලානෝ රජය ජනතාවට කියන්නේ මොකක්ද? ඔවුන්ගේ ප්‍රතිචාරය කොයි වගේද? ඔවුන්ගේ ප්‍රතිචාරය හුදෙක් සිදුවීම වාර්තා කිරීමක් නෙවෙයි ඒක ජාතිය මැතීමක් වගේ විදේශ අමාත්‍යවරයාගේ නිවේදනය අවසන් වෙන්නේ මෙහෙම ඉල්ලීමකින්. අධිරාජ්‍යවාදී ආක්‍රමණය පරාජය කිරීම සඳහා මුළු රටම සක්‍රිය විය යුතුයි. ඒ කියන්නේ ජනතාවට නැගී සිටින්න කියනවා. ඔව් මේක ජාතික මට්ටමේ බලමුල් ගෙන්වීමකට කරන ආයාචනයක්. රජයේ ස්වෛරීත්වය වෙනුවෙන් එකට නැගී සිටින්න කරන ඉල්ලීමක්. මේකෙන් පේනවුන් මේකට යුදමය වශයෙන් වගේම දේශපාලනිකවත් මුහුණ දෙන්න සූදානම් වෙන බව. හරි. එතකොට ඒක තමයි වෙනිසුලා වෙන හැන කතාව. පැහැදිලි සවිස්තරාත්මක කෝපාවිෂ්ඨ චෝදනාවක්. ඒ කතාව තනියම ගත්තම සම්පූර්ණයි වගේ දැනෙනව නේද? ඔව්. හැබැයි මේ తත්වය මෙච්චර සංකීර්ණ වෙන්නේ අපි මේ මූලාශ්‍රයේම තියෙන කතාවේ අනෙක් පැත්ත බලපුවම. ඇමරිකාව පැත්තෙන් මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන තමයි හැමදේම ටිකක් අලුපාට වෙන්නේ. මූලාශ්‍රයට අනුව අපි මුලින් කතා කරපු ජනාධිපති ට්‍රම්ප් ප්‍රහාරයට නියෝග දුන්නා කියන කතාව වාර්තා වෙන්නේ ඇමරිකානු මාධ්‍යවලමයි. හැබැයි නිල නොවන විදියට. ඒක තමයි. ඇමරිකානු මාධ්‍යම එහෙම දෙයක් වාර්තා කරනවා නම් මේක බොහෝ දුරට තහවුරු වුණා වගේ නේද? ඒක ප්‍රමාණවත් සාක්ෂියක් නෙවෙයිද? එහෙම හිතෙන්න පුරවම්. නමුත් වොෂින්ටනයේ දේශපාලනයේ වැඩ කරන්නේ ඊට වඩා සංකීර්ණ විදිහට. මෙතන තියෙන තීරණාත්මකම වචන ටික තමයි මූලාශ්‍රයේ ඊළඟටම කියන දේ. කෙසේ වෙතත් වොෂින්ටනයෙන් මේ දක්වා ඒ පිරිබණ නිල තහවුරු කිරීමක් කරනො මැත. නිල තහවුරු කිරීමක් නෑ. හරියටම. ඒ කියන්නේ දවල මන්දිරෙන්වත් ආරක්ෂක දෙපාර්තමේන්තයෙන්වත් මේ ගැන වචනයක්වත් කියලා නෑ. නිර්නාමික නිලධාරියෙක් මාධ්‍යට යමක් කියන එකයි රජයේ නිල ප්‍රකාශයක් කරන එකයි අතර ලොකු පරතරයක් තියෙනවා. පළවෙනි එක ලීක් එකක්. දෙවෙනි එක ප්‍රතිපත්තිය. මේක තමයි plausible deniability නැත්නම් ප්‍රතික්ෂේප කළ හැකි සාධාරණත්වයේ කියන උපක්‍රමය. ඒ කියන්නේ වගකීමක් බාරගන්නේ නැතුව ඉන්න පුරුවන්. ඔව්. නිල වශයෙන් වගකීමක් නැතුව Tamanට අවශ්‍ය පණිවිඩය ලෝකයට දෙන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා. ඒ කියන්නේ එක පැත්තකින් සම්පූර්ණ නිල නිශ්ශබ්දතාවයක්. හැබැයි මේ නිශ්ශබ්දතාවයේ මැද්දේ ඔවුන් වෙනත් ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. ඒ තමයි වෙනිසුවෙලාවේ ඉන්න ඇමරිකානු තානාපති කාර්යාලය කරපු දේ. එකෙන් යම් ඉඟියක් ලැබෙනව නේද? හරියටම. ඔවුන් වචන වලින් කිසිවක් නොකියා ක්‍රියාවෙන් ගොඩක් දේවල් කියනවා. කැරකස් නුවරේ ඉන්න ඇමරිකානු තානාපති කාර්යාලය තම පුරවැසියන්ට කිසිදු හේතුවක් මත වෙනිසුලාවේ සංචාරය නොකරන්න කියලා හතරවන මට්ටමේ. ඔව්. ඒ කියන්නේ ඉහළම මට්ටමේ සංචාරක අනුතුරු එංගවීමක් නිකුත් කරලා. හතරවන මට්ටම කියන එකේ බරපතලකම අපි ටික පැහැදිලි කරගන්න ඕන. ඒක නිකම් පරිස්සමෙන් යන්න කියන වගේ දෙයක් නෙවෙයි. කොහෙත්මනේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව level 4 do not travel කියන අනුතුරු එංගවීම නිකුත් කරන්නේ ලෝකේ භයානකම තැන්වලට. ඒ කියන්නේ මේකෙන් වෙනිසුලාව වැටෙන්නේ සිරියාව, යෙමනේ වගේ සක්‍රීය යුද කලාප තියෙන රටවල් ගණයට. ඉතින් දවල මන්දිරේ නිල වශයෙන් නිහඬව හිටියට රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ ක්‍රියාවෙන් මුළු ලෝකෙටම කෑ ගහලා කියනවා වෙනිසුලාව අත්‍යන්ත භයානක තැනක්. එහෙ යන්න එපා කියලා. මේක පරස්පරයක් වගේ පෙනුනට ඒකත් ඉතා සූක්ෂමව හසුරවන පණිවිඩයක්. ඒක ඇත්ත. ඉතින් මේ හැමදේම එකට තියලා බැලුවම අපිට මූලාශ්‍රයෙන් මතුවෙන චිත්‍රය හරිම සංකීර්ණයි. අපි මේක සාරාංශගත කළොත් එක පැත්තකින් වෙනිසුලානු රජයේ ඉන්නවා. ඔවුන් ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියනවා අපිට ගැහුවා අපේ සම්පත් කොල්ල කණ්ඩ හදන්නේ මේක ජාත්‍යන්තර නීතිය කැඩීමක් කියලා. ඒක බොහොම පැහැදිලි සෘජු කතාවක්. අනෙක් පැත්තෙන් චෝදනාවට ලක් වෙන ඇමරිකානු පාර්ශවයේ ඉන්නවා වුන් නිල වශයෙන් සම්පූර්ණයෙන්ම නිහඬයි. ඔව්. චෝදනාව පිළිගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. හැබැයි ඒ නිහඬතාවය පිටුපසින් නිල නොවන මාධ්‍ය වාර්තා එළියට එනවා. ඒ වගේම තමයි පුරවැසියන්ට රටෙන් ඉවත් වෙන්න කියන මට්ටමේ දෙඩි ක්‍රියාමාර්ග ගන්නවා. එක පාර්ශවයක් ප්‍රසිද්ධිය කෑ ගහනවා අනෙක් පාර්ශවයේ නිල වශයෙන් නිහඬව ඉඳන් ක්‍රියාවෙන් කතා කරනවා. මේක තනිකරම ආයුධ ගැටුමක් වගේම තොරතුරු ගැටුමක්. හරියටම තොරතුරු යුද්ධයක්. ඇත්තටම
මේක නිකම්ම සිදුවීම් දෙකක් වාර්තා කිරීමක් නෙවෙයි. මේකෙන් අපිට පේන්නේ නූතන ගැටුමක ස්වභාවය. මෙතන තියෙන්නේ එකිනෙකාට පරස්පර තවමත් සම්පූර්ණ නොවු චිත්‍රයක්. වෙනිසුලාවේ ප්‍රකාශය අකුරක් නෑර ඇත්තනම් මේක ස්වෛරී රාජ්‍යයකට එල්ල වූ අමුවේ කරන ආක්‍රමණයක්. ඔව්. එහෙම නැත්නම් ඇමරිකානු පාර්ශ්වයේ මේ අමුතු නිහඬතාවය සහ වටෙන් යන ක්‍රියාමාර්ග පිටුපස තියෙන්නේ ඊට වඩා සංකීර්ණ දේශපාලන ක්‍රීඩාවක්ද? අවසාන වශයෙන් සිතන්නට මෙවැනි දෙයක් ඉතිරි කරන්න පුරුවන්. මේ මූලාශ්‍රයෙන් අපිට උගන්වන වැදගත්ම පාඩම වෙන්න පුරුවන් මේක. ජාත්‍යන්තර අර්බුදයකදී එක පාර්ශ්වයක් ඉතා පැහැදිලි කතාවක් කියෙද්දී අනෙක් පාර්ශ්වය නිල වශයෙන් නිහඬව ඉඳිමින් නිල නොවන තොරතුරු සහ ක්‍රියාමාර්ග හරහා වෙනත් කතාවක් කියන විට පිටස්තරයක විදිහට අපි සත්‍ය තෝරගන්නේ කොහොමද? ඒක හොඳ ප්‍රශ්නයක්. තොරතුරුම ආයුධයක් බවට පත් වූ ලෝකයක මේ වගේ තොරතුරු මීදුමක් මැදින් ඇත්ත හොයාගන්න අපිට තියෙන වගකීම මොකක්ද? ඒ ගැන මෙනෙහි කිරීම වටිනවා.